සතුට පිරුණු සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් අද මගේ හිතේ තිබුණු චූටි හීනයක් හැබෑවෙන ලස්සන දවසක්. ඔයාලට පුළුවන් වෙලාවක් මගේ චූටි වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ. ඔන්න අද උදේම අපේ ගෙදරට කෑමට යාළුවෝ ටිකක් ඇවිල්ලා. මෙයාලා ඉතින් සතියකට සැරයක් වගේ තමයි අපේ පැත්තට එන්නේ. ආපුවාම ඉතින් ලොකු විනාශයක් කරලා තමයි යන්නේ. මේ කාලෙට ඉතින් හැම ගහකම වගේ මල් පිපිලා ගෙඩි හැදෙන කාලෙනේ. හරිම ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. දැන් ඉතින් මෙයාලකින් ඒව පරිස්සම් කරගන්න එක තමයි අමාරුම වැඩේ. අපේ ගෙදරවත් තිබුණු පේර ගහේ දැන් ඔන්න පේර ගෙඩිත් පොට හැදිලා. මෙයාලගෙන් පේර ටික බේරගත්තේ ගොඩක් අමාරුවෙන්. අද තිබුණත් මේ පේර ටික කඩන නිසා දෝන පැහැච්ච පේර ගෙඩිය කැඩුවා. දෝනිලා ඉතින් මිරිස් කුඩු ලුණු කුඩු එහෙම දාලා තමයි කන්න කැමති. මේ දවස්වල වැස්ස ටිකක් අඩුයිනේ. ඒක නිසා මේ පේර ගෙඩිය හරි රසට තිබුණා. වහින දවස්වලට පේර විතරක් නෙමෙයි අනිත් පළතුරුත් රස ගොඩක් අඩුයි. කතාවෙන් දන්නේම නැතුව දැන් ටිකක් දවල් වෙලා. මං ඔයාලට කිව්වේ අද මගේ චූටි හීනයක් හැබෑවෙනවා කියලා මේ අවුරුද්ද ගන්න හිටපු. අන්න ඒක තමයි මේ තියෙන්නේ. අපි හැමෝටම එක එක හීන තියෙනවා. ඉතින් හීන S2 පියාගෙන දකින තරම් ලේසි නෑ ඒ හීන හැබෑ කරගන්න. ටික සල්ලි එකතු කරගෙන ටික කාලයක් ඉවසගෙන ඉඳලා ගන්න දේවල් හරියට වටිනවා. අපේ ගෙදර පරණ කෑම මැසියක් තිබුණා. ඒත් අපිට ඕන වුණා අලුත් අවුරුද්දට කලින් අලුත් එකක් ගන්න. කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා සල්ලි ටික එකතු කරලා ගොඩක් තැන් වලින් බලලා තමයි ගෙනාවේ. කලින් අපි ආස වෙලා තිබුණේ ඇතුළට පාට ගල් වර්ග දාලා තියෙන එකකට. ඊට පස්සේ අපි දෙන්නම කතා වුණා ඒ වගේ එකක් ගන්න ඕනේ නෑ මේ වගේ එකක් ගමු කියලා. හැම ඒවටම වඩා චූටි වෙනසකුත් තියෙන්න ඕනේ. මම මගේ ජීවිතේට ලැබෙන චූටි දේවල් වලින් සතුටු වෙන කෙනෙක්. ඒ වගේම චූටි දේවල් වලට මහා උඟක් දුක හිතෙන කෙනෙක්. අපිට අපේ ජීවිතේ සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕනි වෙන්නේ නැහැ. අපි 4 දෙනාම එකට ඉන්න තැන තමයි මම හිතන විදිහට මගේ ජීවිතේ සතුටින් ඉන්න තැන. මේ මේසෙ අමුතුම ලස්සනක් තියනවා නේද? මං හිතන්නේ අපේ ගෙදරට අමුතුම ලස්සනක් ගෙනාව මෙයා නිසා. ඉතින් මේ ගෙවිලා යන්නේ මගේ ජීවිතේ සතුටින් ගෙවිලා යන දවසක්. මේ වීඩියෝ එක ආයෙමත් පාරක් බලනකොට මට ආයෙමත් ඒ සතුට දැනේ. අද මම හිතුවා අපිට තේ වෙලාවට ගන්න රසම රස ලවරියා ටිකක් හදන්න ඕනේ කියලා. මං ඉතින් කෑම මේසෙ හැද බල ඉඳලා කුස්සියට ආවා. මම කුස්සියට ඇවිල්ලා තාච්චියක් රත් වෙන්න තියලා ඒකට සීනි ටිකක් දාලා කැරමල් කරගත්තා. එතකොට පෙනිපොල් එක ලස්සන පාටකට ගන්න පුළුවන්.
සීනි ටික කැරමල් කරලා ගත්තේ නැත්නම් පැණි පොල් එක සුදු පාට වෙනවා. කැරමල් කරගත්ත සීනි හැඳි දෙකක් විතර දාලා දැන් ඉතිරි ටික දාලා දිය කරලා රත් වෙන්න තියනවා. මම මේකට කිතුල් පැණි ටිකකුත් එකතු කරගත්තා. මේ ගානට රත් වුණාම වැනිලා චුට්ටකුයි එන්නසාලට 2-3ක කුඩු ටිකකුයි දාලා කලවම් කරලා පොල් ටික එකතු කරගන්නවා. ලැබඩි හදනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. හරි ඉක්මනට හදන්න පුළුවන්. මම මේ ගත්තේ පාන් පිටි ඉන්දියාප පිටි එක. මේ පිටිවලට දාන්නේ හොඳට නටන උණු වතුර. පැකට් එකේ නම් තියෙන්නේ නටන උණු වතුර කෝප්පෙන් කෝප්පෙට 5 වතාවක් වත් කර නිවලා නාගන්න කියලා. මම නම් එහෙම නිවලා ගත්තේ නෑ. කොහොමද රස්නේ වතුරනේ. පාන් පිටි නිසාද කොහෙද වතුර ගොඩක් ගලනවා මේ පිටියකට. ඉන්දියාප වංගෙඩියේ මේ ඔක්කොගම තෙල් ටිකක් ගාගත්තා. එතකොට පිටියේ ගැලෙන්නේ නැහැ. පාන් පිටි ඉන්දියාප පිටියකින් හදන ඉන්දියාපත් හරිම රසයි. හාල් පිටි වගේ කැඩෙන්නේ නෑනේ. තේ බොන්න කඩෙන් බිස්කට් ජාති අනම්මනම් ගේනවට වඩා මං හිතන්නේ චූටි කෑම ගෙදර හදලා ගන්න පුළුවන් නම් අපේ මුදලුත් ඉතුරු වෙනවා. අපේ දරුවන්ට පෝෂ්‍යදායී විදියට හදලා දෙන්නත් පුළුවන්. බය නැතුව දෙන්නත් පුළුවන්. අම්මලා වුණු අපි ගෙදර අයට කෑම ජාති හදලා දෙන්නේ හොඳම විදිහටනේ. රස කෑමක් හදලා ගෙදර අයට තේ වේලාවට උණු තේකුත් එක්ක දෙනකොට හිතට ලැබෙන සතුට කොච්චරද කියලා කියන්න තේරෙන්නේ නැහැ. මගේ වීඩියෝ එක බලන ඔයාලත් තේ වේලාවට මෙහෙම රසට ලැබඩිය හදලා බලන්න. හදලා උණුවෙන්ම කාලා බලන්නකෝ කොහොමද රස කියලා. දවසේ ගෙවෙන මේ චූටි මොහොතවල් පවා අපිට පුළුවන් ලස්සන මතක කරගන්න. ජීවිතේ සතුටින් ඉන්න හරි ලේසියි එතකොට. අදට ගිහින් ආයෙමත් ඉක්මනටම එන්න. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.